ඇමරිකානු ගුවන් හමුදාව සතු ලොව දියුණුම ප්‍රහාරක යානා ලෙස සැලකින F-22 රැප්ටර් යානා 11ක් මීට සුළු මොහොතකට පෙර ඊශ්‍රායලයේ දකුණු දිග නෙගෙව් කාන්තාරයේ පිහිටි ඔව්ඩා ගුවන් කඳවුරට ගොඩබස්වා තිබෙනවා. බ්‍රිතාන්‍යයේ සිට පැමිණි යානා 12කින් එකක් ඉන්ධන කාන්දුවක් හේතුවෙන් ආපසු හැරී ගියද ඉතිරි යානා 11 දැන් ඉරානයට ඉතා සමීපව ස්ථානගත කර අවසන්. මෙය ඉරානයට එරෙහිව එල්ල කළ හැකි මහා පරිමාණ ගුවන් ප්‍රහාරයක පෙරහුරුවක් බවයි විදේශ වාර්තා පවසන්නේ. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාක්‍රෝ රූබියෝ විසින් පවත්වන ලද රහසිගත බුද්ධිතොරතුරු හුවමාරුවකින් පසු සෙනෙට් මණ්ඩලයේ සුළුතර නායක චක් ෂූමර් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. ඔහු පවසන්නේ පවතින තත්ත්වය අතිශය බරපතල බවයි. ඉරානයට එරෙහිව යුදමය පියවරක් ගන්නේ නම් ඇමරිකානු රජය ඒ සඳහා පවතින සාධාරණ හේතු රටට හෙළි කළ යුතු බව ඔහු අවධාරණය කරනවා. අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයාගේ රාජ්‍යයේ තත්ත්වය පිළිබඳ දේශනයට පෙර පැවති දිවාභෝජන සංග්‍රහයකදී ජනාධිපති ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහු පවසන්නේ ඉරානය තමන්ටත් වඩා වැඩියෙන් ගිවිසුමකට එළඹීමට කැමැත්තෙන් සිටින නමුත් ඔවුන් තවමත් එක් රහස් වැකියක් පැවසීමට අකමැති බවයි. එම වැකිය නම් අපි කිසිදා න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැත යන්නයි. අද රාත්‍රියේ ලෝකයේම අවධානය යොමු කර ඇත්තේ ජනාධිපති ට්‍රම්ප්ගේ විශේෂ දේශනය දෙසටයි. එහිදී ඔහු ඉරානය සම්බන්ධයෙන් සිය අවසන් සැලසුම ඉදිරිපත් කරනු ඇති බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ. මෙය යුද ප්‍රකාශයක්ද නැතිනම් රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක්ද යන්න තව පැය කිහිපයකින් ලෝකයටම දැනගත හැකි වනු ඇති.